අයිබෝන් කලාව හා මාධ්‍යකරණය ඔස්සේ වෘත්තීය මට්ටමේ දිගු ගමනක් හදාගෙන යන්න බලාගෙන ඉන්න අපේ අනාගත පරපුර වෙනුවෙන් තබන විශාල මෙහෙවරක් විදිහට තමයි අපි Dream of Arts Campus ඔබ වෙත තිලන කරන්නේ. ඉතින් මේ ගැන අපි අපේ Dream of Arts ප්‍රධානතම පුද්ගලයා එක්ක කතා කළා ඔබට මතක ඇති. දැන් එතනින් එහාට අපි ඔබව රැගෙන යන්න සූදානම්. මාධ්‍ය ශාස්ත්‍රය ඔස්සේ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන වෘත්තීය මට්ටමේ පුද්ගලෙක් විදිහට මාධ්‍යකරුවෙක් විදිහට මේ මාධ්‍ය ශාස්ත්‍රය තුළ ඔබ වැඩ කරන්න සූදානම් නම් ඊට හොඳම තැන හොඳම ස්ථානය තමයි මේ අපි කතා කරන්නේ. ඒ නිසා අද මාධ්‍ය ශාස්ත්‍රය ඔස්සේ මේ පිළිබඳව මේ මාධ්‍ය අධ්‍යයනශය පිළිබඳව කතා කරන්නට සුවිශේෂී දෙදෙනෙකුට අපි ආරාධනා කරා. අපි ඒ ආචාර්යවරුන් දෙපළකටයි අද ආරාධනා කරේ. අපි බොහොම කැමැත්තෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සිරිවිල මහත්මිය. අයිබෝන් ඔබතුමියට. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා Dream of Art Campus හි මාධ්‍ය අධ්‍යයනශීලී ප්‍රධානී ඒ වගේම මෙහෙයුම් කළමනාකරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමිල බාලසූරිය. අපි ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි අපි ආචාර්යතුමියත් එක්ක මුලින්ම කතා බහට එකතු වෙමු. දැන් ආචාර්යතුමිය දන්නවා ඔබතුමිය මම හිතනවා මේ කාලයක් තිස්සේ උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමේ මාධ්‍ය න්‍යායාත්මක පසුබිම ගොඩනගන කෙනෙක් විදිහට උගන්වන කෙනෙක් විදිහට ආචාර්යතුමිය අපි දන්නවා මේ මාධ්‍ය කියන එක ඉගෙන ගන්න එක ගොඩක් කටි කරලා නැහැ. මේක ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි. මේක අපිට අත්දැකීම් වලින් ලබාගෙන කරන්න පුළුවන් දෙයක්. හැබැයි මේක න්‍යායාත්මක පසුබිම දරුවෙක්ට කොච්චර වැදගත්ද? ඔව් ඇත්තටම හොඳ ප්‍රවේශයක් ඔබතුමිය ගත්තේ. අපි කතා කරනකොට සංනිවේදනය සහ මාධ්‍ය කියලා කියන්නේ අද වෙනකොට මිනිස්සෙක් ගත්තාම වැඩිපුරම ගනුදෙනු කරන සංනිවේදනය කරන අර අන්තර්ක්‍රියාකාරී කරන ආයතනයක් විදිහට තමයි අපි මාධ්‍ය කියන්නේ. එක පැත්තකින් සංනිවේදනය කතා කරනකොට සංනිවේදනය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේම තමයි මාධ්‍ය. දැන් පුද්ගලයෙක් අපි අවදි වෙලා ඉන්නවා නම් පැය 24ක් ඔහු පැය 24ම ගනුදෙනු කරන එකම සමාජ ආයතනය වෙන්නේ මාධ්‍ය. එතකොට ජාත්‍යන්තර යුනෙස්කෝව පවා සඳහන් කරලා තියෙන 21 වෙනි සතවර්ෂයේ ඉන්න ඕනම මිනිස්සෙකුට ඕනම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය කුසලතාවයක් තමයි මේ සංනිවේදනය සහ සාක්ෂරතාවය කියන්නේ. එතකොට මේ පිළිබඳව අර න්‍යායාත්මක තලයක් ඇතුලේ හරිය අපි මේ පිළිබඳව යම්කිසි ශාස්ත්‍රීය මට්ටමකින් හදාරනවා කියන එක ඕනම මට්ටමක පුද්ගලයෙකුට ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා වැඩිහිටි විය දක්වාම ඕනම පුද්ගලයෙකුට ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා මාධ්‍ය පිළිබඳව හරි විදියට හදාගන්න. මොකද මාධ්‍ය පිළිබඳව දැන් අපි කතා කරොත් එහෙම මාධ්‍ය පිළිබඳව දැන් ඕන කෙනෙක්ට අපිට හිතන්න පුළුවන් පණිවිඩයක් තේරුම් ගන්න පුළුවන්. ඕනේ නෑ අපිට නෑ එහෙම නෙවෙයි. මාධ්‍ය කියලා කියන්නේ අර අපි කියනවානේ රටක සිව්වෙනි ආණ්ඩුව කියලා කතා කරනවා. අපි කියනවා විධායකයේ තියෙනවා අධිකරණයේ තියෙනවා ව්‍යවස්ථාදායකයේ තියෙනවා. ඊට අමතරව රටක සිව්වෙනි බලය තියෙනවා මාධ්‍යට. අද ඊටත් එහා ගිහිලා ඔබතුමිය ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට දන්නවා අද මාධ්‍ය ඊටත් එහා ගියපු බලයක් හිමි කරගෙන තියෙනවා. එතකොට මේ මාධ්‍ය ක්‍රියා කරන්නේ කොහොමද? ඇයි මේ මාධ්‍ය පණිවිඩය අපිට දෙන්නේ? යම් කිසි සින්දුවක් දානවා නම් ඒ සින්දුවේ අර්ථකථනය කොහොමද? මේ දැන්වීමක් දානවා නම් මේ දැන්වීමේ කියන සැබෑ අර්ථ මොකක්ද? මේ ප්‍රවෘත්තිය දානවා නම් මේ ප්‍රවෘත්තියේ තියෙන ඇත්තටම තියෙන අරමුණ මොකක්ද? එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම පත්‍රයක ආටිකල් එකක් දානවා නම් ඇයි මේ ආටිකල් එක මුල් පිටුවට ඇවිල්ලා තියෙන්නේ? ඇයි මේ ආටිකල් එකේ මේ ෆොටෝ එක මේ පැත්තට දාලා තියෙන්නේ? එතකොට මේ හැම දෙයක්ම ගත්තාම අර ඉබේ සිදුවෙන ඒවා නෙවෙයි. ඒවා යම් කිසි අපි කියනවානේ මාධ්‍යයේ තියෙන එක එක න්‍යාය පත්‍ර අනුව එනත මාධ්‍යයේ තියෙන එක එක අරමුණු අනුව තමයි මේ සියලු දේම නිර්මාණය වෙන්නේ. එතකොට මේ නිර්මාණය කරන දේ අපි ගත්තොත් ප්‍රේක්ෂකයා ගත්තොත් එහෙම නැත්නම් ග්‍රාහකයා කියන කෙනා ගත්තොත් හරි විදිහට හඳුනාගත්තේ නැත්නම් එයාට වෙන්නේ අර බොහොම අන්දානුභාවයෙන් යුතුව මාධ්‍ය පරිහරණය කරන්නේ. ඒකට එහෙම කෙනෙක් වෙන්නේ නැතුව මාධ්‍ය පිටිපස්සෙ සැබෑ දැනුමෙන් පරිහරණය කරනවා නම් ඒක තමයි වටින්නේ. දැන් ග්‍රාහකයෝ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මාධ්‍ය වෘත්තියට පිවිසෙන බොහෝ දෙනෙකුත් මේක හරියට දැනගෙන එනකොට වරදින්නේ නැහැනේ. ඒ නිසා තමයි අපි මේ කැම්පස් එක පටන් අරගෙන මම හිතන්නේ අපි මේ දරුවන්ට හරි මාර්ගෝපදේශයක් ලබා දෙන එකේ වැදගත්කම අවබෝධ කරලා දෙන්නේ. දැන් අපිට කියන අමර බාසි මහත්මයා දැන් ඔබතුමා මේ මාධ්‍ය ශාස්ත්‍රය වැඩ කරපු කෙනෙක්. වැඩ කරන කෙනෙක්. එතකොට ඔබට හමු වෙනවා ඊළඟ පරම්පරාවන් ගණනාවක්. මේ ඇත්තට වැඩ කරද්දී අපිට ඔබටත් හම්බෙලාදී මෙහෙම අධ්‍යයනය කරලා එන අයත් ඇති නැති වෙන අයත් ඇති. හැබැයි මේ ඇත්තට වැඩ කරද්දී ගැටලු සහගත තත්ත්වයක් නැති වෙනවා. මොකද්ද හිඩසක් තියෙනවා අපිට හොයාගන්න බැරි. කොහොමද මේ අත්දැකීම ඔබට දැනෙන්නේ සහ ඒ හිඩස පුරවන්න අපි මොනවද කරන්නේ?
ඔව් ඇත්තටම කියනවා මේ ඔබ ඉතා හොඳ ප්‍රවේශයක් ගත්තේ මේ අධ්‍යාපනය සම්බන්ධ මේ මාධ්‍ය සම්බන්ධ අධ්‍යාපනයේදී මාධ්‍ය ආයතන ඇතුළතදී ඔබත් එහෙම වෙන්නේ නැති අපිට තියෙන ලොකුම අභියෝගය මේ. ඒ කියන්නේ අපිට එන අලුත් පරම්පරාව 90%ක්ම මේ විෂය හරියට හදාarලා නෙවෙයි. එක්කම නොදැනුවත්කම නිසා හෝ වෙනම විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා ඔවුන් නියම සංවේදක. එන්නත මාධ්‍යවේදීන් විදිහට ඒ පාර්ට ගන්න සෑහෙන කාලයක් යනවා. සෑහෙන ඒ අතරදී සමහරක් අය මේක දරාගන්න බැරුව ඒක මාධ්‍යාත්මයක් කරලා යනවා. අන්න ඒ තත්ත්වයට පත්වලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නේ මේ විෂය හදාරන පසුබිම නියමාකාරයෙන් සකස් වෙලා නැහැ. ඒ කියන්නේ සමහරක් අය සාපේක්ෂව ඩිප්ලෝමාධාරීන් උපාධිධාරීන් වෙන මේ විවිධ වර්ගයේ ආධුනිකයන් අපේ ආයතන වල යනවා. එතනදී අපිට ඔවුන් සමහරක් හෝ අයට තියරි ටිකක් විතරයි ඔවුන් ඉගෙන ගන්නේ. ප්‍රායෝගිකව මාධ්‍ය ආයතනයක් තුළ ඇවිල්ලා වැඩ කරන්නේ කොහොමද? මාධ්‍ය ආයතනයකදී කණුදින කරන්නේ කොහොමද? අඩුම තරම ඔවුන් දන්නේ නැහැ මේක මේක. ඔවුන් හිතාගෙන ඉන්නවා මේක පැයටි රස්සාවක් වගේ අධ්‍යය සේවකයෙක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට වඩා සෑහෙන පසුබිමක් මේකට තියෙනවා. ඉතින් නමුත් ඒ දේ මම දන්නේ මේ සමහර මාධ්‍ය ආයතන විශේෂම දැන් ප්‍රාදේශීය විද්‍යාල ගත්තොත් ඒ උපාධාරින් බොහෝ වෙලාවට මේ කරන්නේ මේ සෛද්ධාන්තික ශාස්ත්‍රාලීය දැනුමක් ලබා දෙන්න. ඒකට ඔවුන්ට අපිට චෝදනා කරන්න බෑ. ඔවුන් අපේ එහෙම අය සමහර වෙලාවට මාධ්‍ය ආයතන වලින් හොඳ කමක් කියන අවස්ථාවක් තියෙනවා. හැබැයි පෞද්ගලික ආයතන වලින් එන අයට බොහෝ වෙලාවට මේ දැනුම හරියට නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒකට අවශ්‍ය විෂය නිර්දේශය. ඒකට අවශ්‍ය පහසුකම්. දැන් ටෙලිවිෂන් ඉගෙන ගන්න නම් කැමරාවක් අතුන්නවත් නැතුව ටෙලිවිෂන් ඉගෙන ගන්න බෑ. මම ප්‍රායෝගිකව දැක්කත් සමහරක් වෙලාවට මට ටෙලිවිෂන් ඉගෙන ගන්න ආරාධනා කරන සමහර ආයතන වලින් හැබැයි ස්ටුඩියෝ එකක් නැහැ. කැමරා එකක් නැහැ. මෙන්න මේ වගේ ගැටලු නිසා සිසුන්ට මාධ්‍ය නායකට හරියට මේ දැනුම ලබා ගන්න නොහැකි තත්ත්වයකට පත්වලා. මොකද මේ අතටම ඒකම ඇති දැන් තුමිය විශ්වවිද්‍යාල මට්ටමේ දරුවන් එක්ක වැඩ කරන නිසා ඒ දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලදී ඔප්ටිමල් දැල් කියනවා මේ හිතසක් තියෙනවා අපිට මේක පුරව ගන්න ඕන නැත්නම් මාධ්‍ය ශාස්ත්‍රයට මේ අය අපි යොමු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව එහෙම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් සංවර්ධන තත්ත්වයක් නැති වෙයි යුතුයි කියලා ඔබ හිතනවා? ඇත්තටම මොකද දැන් අපි කතා කරන අපේ රටට මේ සංනිවේදනය සහ මාධ්‍යයන් විශ්ව හඳුන්වන්නට දැන් දශක ගණනාවක් වෙනවා. දශක ගණනාවක් වෙලත් අපි තවමත් කතා කරනවා 21 වෙනි සතවර්ෂයේදී කතා කරනවා අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හිතස පුරවන්නේ කොහොමද කියලා. අපි අදටත් කතා කරනවා අපේ දරුවෝ විද්‍යාර්ථයෝ වෙන්න පුළුවන් පෞද්ගලික ආයතන වලින් එන පිරිස වෙන්න පුළුවන් මේ පැත්තට ප්‍රැක්ටිකල් නොලෙජ් එක නැහැ කියන එක තමයි ප්‍රධාන චෝදනාව විතුමතුයි. දැන් අපි ගත්තොත් එimhe රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල වගේම රටේ තියෙන විවිධ පෞද්ගලික ආයතන වලින් මේ සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයට ඕන කරන ඕනතරම් කෝසස් තියෙනවා. අපි ගත්තොත් එimhe උපාධි මට්ටම, පශ්චාත් උපාධි මට්ටම, ඩිප්ලෝමා, සහතික පත්‍ර ඒ මොනවා තිබ්බත් දැන් ඔබට තේරෙන්නේ නැති ඒක තමයි ලොකුම හිතස. අපි කතා කරමු අර න්‍යායාත්මක දරුවෙක් අපිට න්‍යායාත්මක ගොඩනගන්න පුළුවන්. නමුත් එයා ගැලපෙන්න ඕන ඉන්ඩස්ට්‍රි එකට. මොකද මීඩියා ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි කියන්නේ ඒක ඉන්ඩස්ට්‍රි බේස් වෙච්ච එක. ඒක න්‍යායාත්මක දැනුම මත පමණක් ගොඩනැගිලා ඒ ඔස්සේ පමණක් දරුවෙකුට ඉස්සරහට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න බෑ. මේක අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකලි යොදවන්න ඕන කාරණාවක්. අන්න එතනදී මෙතුමා සඳහන් කරා වගේ අපේ තියෙන විෂය නිර්දේශ වල ගැටලු තියෙන්න පුළුවන්. යක්තල පහසුකම් වල ගැටලු තියෙන්න පුළුවන්. අපිට ගුරු පුහුණු නැති ගැටලු තියෙන්න පුළුවන්. වගේම විශේෂයෙන්ම අර පුහුණුවක් නැති පිරිස් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඔවුන් දෙන දැනුමත් එක්ක බොහොම වැරදි ගමන් වල යන විෂය සම්බන්ධයෙන් බොහොම වැරදි අර්ථකථන දීලා තියෙනවා. ඒත් අන්න ඒකත් එක්ක තමයි මේ ක්ෂේත්‍රයේ මේ ප්‍රැක්ටිකල් ක්ෂේත්‍රයේ මේ කර්මාන්ත ක්ෂේත්‍රයෙන් අපිට චෝදනාව එල්ල වෙන්නේ ඇත්තටම දරුවෝ කිසි දෙයක් දන්නේ නැහැ කියන කාරණාව. මොකද අර අපි අර කරිකියුලා එක බේස් කරගෙන යනවා මිසක අපිට අර යටිපත්තාල පහසුකම් නැති වෙන්න පුළුවන්. ඒක දරුවන්ට ප්‍රැක්ටිකල් නොලෙජ් එක දෙන්න කාලෙ මදි වෙන්න පුළුවන්. ඔවුන්ගේ අර වර්ක් ලෝඩ් එක වැඩි වෙන්න පුළුවන්. අන්න එහෙම වුණාට පස්සේ අපිට ඇත්තටම බිහි කරගන්න වෙන්නේ න්‍යායාත්මක දරුවෝ. ඒකට අර ප්‍රැක්ටිකල් පැත්තේ ගියාට පස්සේ ඉන්ඩස්ට්‍රි එකෙන් නැවත චෝදනා වෙනවා අර න්‍යායාත්මක කරුණු කොහොමද ප්‍රායෝගිකව යොදවන්නේ කියන එක. ඒ නිසායි අපිට වැදගත් වෙන්නේ වඩා ප්‍රායෝගික
ඒ වගේම ප්‍රායෝගිකව සහ න්‍යායාත්මක කරුණු එකතු කරපු ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේට් එකක් හරි ඩිග්‍රී එකක් හරි වැදගත්කම අපිට ඉස්මතු වෙන්නේ මෙන්න මේ කාරණා. දැන් අමුත්ත දැන් ගොඩක්කට මේ ඉවසී ඉඳන් බලන් ඉන්න මේ මොහොතේ බලන කටයුතු කරලා ඇති අපිට මේ කැම්පස් එකට සම්බන්ධව නිවේදිකාවක් වෙන්න පුළුවන්. ගොඩක් කටි මාධ්‍ය කරනකොට හිතන් ඉන්නේ ටීවී එකේ පේන එක. ඇත්තටම හැබැයි මාධ්‍ය ආයතනටම තේරෙනවා දැන් ඊට වඩා ගොඩාක් දේවල් මට කරන්න වෙනවනේ මෙතෙන් ආවට පස්සේ කියලා. මාධ්‍ය ආයතනික වැඩ කරන්න ගත්තට පස්සේ. ඒ ගැටලුව අපි විසඳලා දෙමු. අපි ලිහලා දෙමු. මොකද ගොඩක් අය මාධ්‍ය පාඨමාලාවන් වලට ළමයි පදවා ගන්නෙත් අපි ඔයාව ටීවී එකට දානවා කියලා පොරොන්දුවක් එක්ක. අපි ඒ ගැටලුව ලිහලා දෙමු. මේ කැම්පස් එක ඇතුලේ කොහොමද ඒ දරුවෙක් යන වැරදි මාර්ගය නිවැරදි කරන්නේ? අතරම තමයි මේ ඔබ කියපේක හරි. මට මාධ්‍ය ඉගෙන ගන්න කලින් මටත් තිබ්බ දිනයක් තමයි නිවේදකෙක්. ඒක අපි දරුවන්ට සහ සිසුන්ට අපිට චෝදනා කරන්න බෑ. මොකද උන් ටීවී එකේ දකින දේ, රේඩියෝ එකේ අහන දේ අනුව තමයි උන් තීරණය කරන්නේ මගේ ගාන. හැබැයි දැන් මට උනත් මම මාධ්‍ය ඉගෙන ගන්න ඇවිල්ලා මාස දෙකක් යනකොට මම දැනගත්තා නිවේදක භූමිකාවට වඩා පිටිපස්සේ කොතරම් දෙයක් තියෙනවද කියලා. ඉතින් අපි අන්න ඒක මේ දරුවන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකේ තමයි සමාජ මාධ්‍ය හරහාම බොහෝ අය මයික් ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා. ඉතින් දරුවෝ වැරදි අවබෝධයක් ගන්න මේ මයික් එකත් ඉස්සරහට ඇවිල්ලා කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා නම් මම මාධ්‍යවේදියෙක් කොහොම සංවේදී. එහෙම වෙන්නේ නෑ. අපිත් ඒක අවබෝධ කරලා දෙන්න ඕනේ. මේ විෂය ඉගෙන ගන්න ඉන්න මේ විෂය ඉස්සරහට යන්නේ දරුවන්ට කියනවා දෙක තමයි මාධ්‍යවේදියෙක් වෙන්න, සංවේදකයෙක් වෙන්න, මයික් එකත් ඉස්සරහට ගිහලා කතා කරන එක ඔබත් කැමරාවක් ඉස්සරහට ගිහලා කතා කරන එකවත් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් සහ ඉගෙන ගන්න ඕන පැෂන දෙයක් තියෙනවා. ඉතින් අපි මේ Dream of Arts Campus එක තුළ ඒකට අවශ්‍ය තියරි වගේම ප්‍රායෝගික දැනුම ලබා දෙන්න අපි සියලු පැත්තල පසර දැන් ඩොක්ටර් කිව්වා වගේ යත්තල පාස්කම් ප්‍රශ්න තියෙනවා. ඒවා අඳුනගෙන තිබ්බා. මම කාලයක් තිස්සේ මාධ්‍යාත්මක වැඩ කළා. තව ආයතන වල උගන්වලා ඒවයි තිබ්බ ගැටලු හඳුනගෙන. ඒ හඳුනගෙන ඒවට සියලු ඒ ගැටලු වල සියලු විසඳුමක් තමයි අපි මේ Dream of Arts Campus එකේ මාධ්‍ය අධ්‍යයන අංශය සකස් කරන්නේ. එතකොට අපිට ඒ දරුවන්ට කියන්න තියෙන්නේ ඔබ මේ ශාස්ත්‍රයේ ඉගෙන ගන්නවා නම් මේ ශාස්ත්‍රය ඉස්සරහට යන ප්‍රොජෙක්ට් එක බලන්න. ඒකට අවශ්‍ය පසුබිම සහ යටිතල පහසුකම් ඒ ආයතන වල තියෙනවද කියලා. ඒ වගේම ඔබ නිවේදකයෙක් වෙන්න විතරක් නෙවෙයි ඊට වඩා නිෂ්පාදකවරයෙක් වෙන්න, වීඩියෝ සංස්කරණ ශිල්පියෙක් වෙන්න, කැමරා ශිල්පියෙක් වෙන්න, හොඳ කළමනාකරුවෙක් වෙන්න, අන්න ඒ තත්ත්ව යන්න පුළුවන් පාත් එක. නැත්නම් ගමන් මාර්ගය අපි මේ කැම්පස් එක හරහා නිර්මාණය කළා තියෙනවා. විශේෂයෙන්ම සාපේක්ෂ පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, එතනින් ඉහළ ගිහලා උපාධිධාරී බිහිකරන යන ගමනක් තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. සරලම කිව්වොත් අපි මේ ඉඳගෙන ඉන්න මේ මැදිරියත් ඔබ වෙනුවෙන් තියෙන මැදිරියක්. ඒ කියන්නේ මේ කැම්පස් එකට ඉගෙන ගන්න එන්න අධ්‍යයනය කරන්න එන්න ඔබ වෙනුවෙන් තියෙන මැදිරියක තමයි අපි මේ ඉන්නේ. මේ ලයිට්ස්, මේ කැමරා ඔබට කැමරා නම් පේන්නේ නැතුව ඇති. හැබැයි මෙච්චර ක්වොලිටි එකට අපිව පේන්නේ ඔබට මේ කැමරා භාවිතය අපිට නෙවෙයි ඔබට තමයි නිර්මාණය කරලා තියෙන කියලා අපි මතක් කරන්න ඕනේ. දැන් ඩොක්ටර් අපි දන්නවා දැන් පාසල් දරුවෝ පැත්තට ගියොත් එහෙම ඒ කැමති මාධ්‍ය වලට එන විවාද වලට එන ළමයි ඉන්නවා. ඒ වගේම මානසික වලට යන දරුවෝ ඉන්නවා. කටතරඟ වලට යන දරුවෝ ඉන්නවා. හැබැයි ටික කාලයක් යනකොට ඒක සමහර කටේ මාධ්‍ය විෂය හදාරනවා. සමහර කටේම හදාරන්නේ නැහැ. මාධ්‍ය ටික ටික ඇති වෙලා යනවා. දැන් මාධ්‍ය විෂය හදාරන දරුවෝ බොහෝ පිරිසක් උසස් පෙළදී මේක අතහැරනවා මේ දරුවන්ට. ඇයි එහෙම වෙන්නේ? ඇත්තටම කතා කරොත් එහෙම ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට උසස් පෙළ ලියනවා අපේ විෂය ලියනවා 30000කට අධික සිසුන් ප්‍රමාණය. නමුත් ඒකෙන් 8000කට වැඩි ප්‍රමාණයක් F සාමාර්ථය ලබා ගන්නවා. එතකොට මෙහෙම තියෙන සජීවී විෂයක් මම අර කලින්ම කිව්වා වගේ මේක තමයි සජීවී විෂය. මේක තමයි හැම වෙලෙම මිනිසුත් එක්ක ගනුදෙනු කරන විෂය. අද ලෝකේ වැඩිම ආදායම් හොයන්න පුළුවන් වෘත්තීන් හඳුන්වලා දීලා තියෙන විෂය මේක. එතකොට මෙහෙම තියෙන විෂයක් ඇතුළතදී අර දරුවන්ට එච්චර ප්‍රමාණයක් අසමත් වෙන්න 8000කට අධික ප්‍රමාණයක් අසමත් වෙන්න දරුවන්ට බැහැ හිතලා ලියලා හරි හිතලා හිතන්න ක්‍රියේටිවිටි එක. එහෙම නැත්නම් ක්‍රිටිකල් තින්කින් එක අපි කියනවා. එහෙම නැත්නම් ළමයිට නැහැ මාධ්‍ය සාක්ෂරතාවය. මේ කරුණු ටිකක් නැති වෙනකොට අර
අර එච්චර ප්‍රමාණයක් 8,000කට අධික ප්‍රමාණයක් දරුවෝ ෆේල්. අන්න ඒ කාරණාව ඇතුළේ අපි කතා කරාම මේක ලොකු ගැටලුවක් තියෙනවා. දැන් අර මම කිව්වා වගේ විශ්වවිද්‍යාල හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රයිවට් ආයතන හඳුන්වලා දීලා නමුත් ඔබටම තේරෙන්නේ නැති කොච්චර හිදසක් මෙච්චර කෝස්ට් කොච්චර තිබුණා කොච්චර හිදසක් ලංකාවේ අපේ දරුවන්ට හරි අධ්‍යාපනයක් නැතිවීම හෝ හරි විදිහට ග්‍රහණය කරගන්න විදිහක් නැතිවීම ඇතුළේදී ළමයි ෆේල් වෙනවද කියන කාරණාව. මෙන්න මේ නිසාම අපිට හිතුණා මේ පාසල් දරුවෝ වෙනුනොත් අපි හඳුන්වලා දීලා තියෙනවා මේ සබ්ජෙක්ට් එක ඇතුළේදී උසස් පෙළට විශේෂයෙන්ම දරුවන්ට සහතික පත්‍ර පාඩම්. ඒකිනුත් අපි කරන්නේ විෂය කවර් කරන එක නෙමෙයි චානු. එතනදිත් කරන්නේ දරුවට අර අපි කතා කරා වගේ ප්‍රැක්ටිකල් දරුවෙක් අපිට ඕනේ O level වලින් හරි මේ සබ්ජෙක්ට් එකට ආස හිතිලා එහෙම නැත්නම් A level වලින් මෙහා විශ්වවිද්‍යාලයට යන්න බැරිුණා කියනවා. එහෙම බැරි වෙන දරුවෙකුට හරි යන්න පාත් එකක් හදලා දෙන්න. අර අමිල මහත්මයා කිව්වා වගේ අපි පාත් එකක් හදන්න ඕනේ දරුවෙකුට. යාර ඩිග්‍රී එක දීලා සර්ටිෆිකට් එක දීලා ඒක රාම් කරන එක නෙමෙයි තියෙන ගැටලුව. අපි යාට තනියම නැගිටින්න දෙන්න හරි පාත් එක හදන්න. එතකොට දැන් උසස් පෙළට තියෙනවා විෂයන් ගණනාවක්. ඒ විෂයන් අතරින් ප්‍රධාන විදිහට ඒ සර්ටිෆිකට් කෝස් එක ඒම් කරලා තියෙනවා. දැන් දරුවට ඒකේ න්‍යායාත්මක කරුණු දෙනවා තමයි. දැන් අපි සංනිවේදනය ගැන හදාරනවා, ක්‍රියේටිව් තින්කින් ගැන කියලා දෙනවා. ඊට පස්සේ මීඩියා ලිටරසි, මහජන සම්බන්ධතාවය වගේම සිලබස් එකේ තියෙනවා. ඒවත් මේ සර්ටිෆිකට් කෝස් එකට ඇතුළත් කරන ගමන් අපි වෙනමම විෂයක් යාට තනියම නැගී හිටින්න ඕන නිසා ඩිජිටල් පැත්ත අපි කවර් කරලා මේ වගේම තමයි ඒ දරුවන්ට අර ඔබතුමී කිව්වා වගේ මේ තියෙන ස්ටුඩියෝ එක ඇතුළට ඇවිල්ලා ප්‍රොඩක්ෂන් කරන විදිය. ඊට පස්සේ මිනි ප්‍රොඩක්ෂන් එකක් දරුවෙක් කරන්නේ කොහොමද? හරි විදියට YouTube එකක් කරනවා නම් ඒ YouTuber කෙනෙක් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි අද ගොඩක් වෙලාවට කතා කරන content creators ලා ගැන, influencer ගැන. එතකොට ඒ විදියට හරි පාත් එකේ ගිහිල්ලා දරුවෙක් අධ්‍යාපනයත් එක්ක එයාගේ ස්කිල් එක එයා ඇකියු කරගෙන කොහොමද හරි වෘත්තියකට පිවිසෙන කාරණාවක් උසස් පෙළ දරුවන්ට සහ මේ සාමාන්‍ය පෙළ දරුවෝ ඉලක්ක කරගෙන අඳුනලා දීලා තියෙනවා. මයික්‍රොෆෝන් එක අතට පමණින් නිවේදිකෙකු නිවේදිකාවක් වෙන්නේ නැති බව අපි මේ දිනවල බොහෝ දෙසෙන් සමාජ මාධ්‍යවල දකිනවා. ඉතින් ඒ නිසා අමතක දැන් අපි කියමු මේ ටීම් ඔෆ් ආර්ට්ස් කැම්පස් එකට එන දරුවෙක්ට ලැබෙන වරප්‍රසාද අපිටම අපේ ආචාර්ය මණ්ඩලය ගැන අපි මතක් කරමු. විශේෂයෙන්ම මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් තිබෙන ආචාර්ය මණ්ඩලයක්, ඒ වගේම අනිත් පැත්තට අධ්‍යක්ෂින් පරිපූර්ණ ආචාර්ය මණ්ඩලයක් අපි ඒ ගැන මතක් කරමු. කොහොමද මේ ස්ටුඩියෝ ගැන කියන නිසා මම ඒකේ තාපොක්සක් කියලා මේ ඔබේ ප්‍රශ්න දෙන්න මේ දැන් මේ ස්ටුඩියෝ එක දැන් මම ලංකාවේ ආයතන ප්‍රදේශවල කීපයක මේ විෂය ගන්නවා. හැබැයි මේ අපි ඉන්න ස්ටුඩියෝ එක වගේ ස්ටුඩියෝ එක කිසිම කෙනෙක් නැහැ. මේ ඔඩියෝ වීඩියෝ ස්ටුඩියෝ එකේදී අපේ කැම්පස් එකේ ඉන්න සිසුන්ට ඔඩියෝ වීඩියෝ සම්බන්ධ සියලුම දේවල් ඉගෙන ගැනීමේ පහසුකම් මේ ස්ටුඩියෝ එකේ තියෙනවා. ඒ කියන්නේ නාලිකාවක් TV channel එක, radio channel එක තියෙන සියලුම පහසුකම් මේ ස්ටුඩියෝ එකේ තියෙනවා. ඒක විශේෂයෙන්ම මතක් කරගන්න. ඒ වගේම තමයි ડોක්ටර් ඇනා මහත්මිය කිව්වා 8,000ට වඩා ෆේල් වෙනවා කියලා. ඉතින් සමහර විට ඒක දැන් අපි ඉගෙන ගනිකුත් තියරි. මාධ්‍ය සම්බන්ධ සංගීත සම්බන්ධ තියරි අපිට සමහර වෙලාවට හොඳටම තේරෙන්නේ අපි ආයතන දෙකකින් ගිහින් වැඩ කරනවා. මොකද ක්ලාස්රූම් එකේ ඉගෙන ගන්නකොට අපිට හරියට තේරුන්නේ නැහැ. අන්න ඒ නිසා අර ડોක්ටර් ඇනා මහත්මිය කිව්වා වගේ අපි පාසල් සිස්ටම් ඉලක්ක කළා සිලබස් එක හදලා තිනවා. ඒකට අමතරව අපි බලාපොරොත්තු වෙනවා පාසල් වල මාධ්‍ය ඒකවල සිසුන්ට ඔවුන්ට අවශ්‍ය නම් යම්කිසි ටෙක්නික පුහුණුවක් ලබා ගන්න මේ ඔඩියෝ වීඩියෝ ගැන ස්ටුඩියෝ ගැන ප්‍රොඩක්ෂන් ගැන අපි නොමිලේ ඒ සිසුන්ට අවස්ථාව ලබා දෙනවා. මේ කැම්පස් එකට ඇවිල්ලා පාසලෙන් ඉගෙන ගන්නකොට අපිට පුළුවන් ඔවුන්ට නොමිලේ ඔවුන්ට අවශ්‍ය මූලික පුහුණුවක් මේ ස්ටුඩියෝ එක තුළ ලබා දෙන්න. මොකද අපි මේක මුදල් ලිපීමේ පරමාර්ථයෙන් කරන දෙයක් නෙවෙයි. මේ අධ්‍යාපනයේ දැනුම දෙන්න හදන ආයතනයක්. ඒකෝට අපි මුදල් මූලික කරගන්නේ නැතුව පාසල් සිසුන්ට ඒ වගේ අවස්ථාවක් ලබා දෙන්න අපි සූදානම් ඉන්නවා. එතකොට ඔබ අහුව ඊළඟ ප්‍රශ්න තමයි මේකේ ආචාර්ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු වගේ ප්‍රොෆෙසර් වීර මහත්මිය වගේ දැනුම තියෙන බලපෑම තියෙන කාලයක් ඒ විෂය ගන්න අය වගේම ලංකාවේ සියලුම නාලිකාවල ඉන්න පුස්තකයන් අපි මේ පාඨමාලා දේශකවරුන්ට සම්බන්ධ කරගන්නවා.
විවිධ තරාතිරම් වල විවිධ කාලවල විවිධ ජෙනරේෂන් වල ඉන්න මොකද දැන් සෝෂල් මීඩියා ගැන වැඩිපුර දන්නේ අලුත් පරම්පරාවේ වෘත්තිකයන් සහ ආචාර්යවරු. ඒ පරම්පරා කිහිපයක් මේකට සම්බන්ධ කරගන්නවා. රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වගේම පෞද්ගලික නාලිකාවල රජයේ නාලිකාවල අවුරුදු ගානක් පළපුරුදු තියෙන අය අපි මේ පාඨමාලාවේ ආචාර්යවරුන් දෙක සම්බන්ධ කරගන්නවා. ඒ හැමෝගෙම දැනුම ලබා දෙනවා. ඊට අමතරව පොතේ පෑන තියාගෙන ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා අපි හැමතිස්සෙම අවසාන පරීක්ෂණයකට අමතරව ඔවුන්ට ටීම් වර්ක් එකක් විදිහට ප්‍රාක්ෂණය කරන්න එහෙම නැත්නම් තනියම කරන්න ඒ අවස්ථාවත් අපි ලබා දෙනවා. මොකද අපි එක්සෑම් එකක් කියලා මේ ලකුණු ටික බලලා විතරක් අපි සර්ටිෆිකේට් එකක් හෝ ඩිප්ලෝමාවක් දෙන්නේ. ඔවුන්ට මේ කැම්පස් එකේ එළියට ගියාට පස්සේ සමාජයේ හෝ නාලිකාවක හෝ ප්‍රායෝගිකව තනිවම හරි වැඩ කරන්න පුළුවන් පරිසරයක් ලෝක ලබා දෙනවා. ඒ පුහුණුව ප්‍රායෝගිකව ලබා දෙනවා මේ ආයතන තුල. තනිව වැඩ කරන්න පුළුවන් පොන්දකෙන් තියාගෙන ඔව් මම වෘත්ති මාධ්‍යවේදියෙක් මට වැඩ කරන්න පුළුවන් කියන මට්ටමේ බලාපොරොත්තුවක් සහ ඒ මට්ටමේ පුහුණුවක් ඔබට ලබා ගන්න පුළුවන් එකම තැන dream of art. දැන් අපි දෙමාපියන්ට කියන දැන් මේ දරු පරම්පරාව සතුව ස්මාර්ට්ෆෝන්ස් තියෙනවා. දැන් හැමෝම තමන්ගේ ෆෝන් එකෙන් මොන හරි වැඩ ටිකක් කරනවා නැත්නම් බලනවා. හැබැයි මේවා හරියට භාවිත කිරීම අනාගත පරපුරට හරියම වැදගත්. ඒ නිසා මේ මාධ්‍යවේදී ඉගෙන ගන්නවා කියන එක මේ අර මාධ්‍ය කරුවන් වීම කියන කාරණේම නෙවෙයි. අපි සමාජය තුළ හැසිරීමේදී අපි මාධ්‍ය භාවිත කරන නිසාවෙන් ඒක දරුවෙක්ට තමන්ගේ පර්සනැලිටි එක හදාගන්න නැත්නම් ඒක තමන්ගේ ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න තැනකදී ඒක බලපෑමක් වෙන්න පුළුවන්. මානසික බලපෑමක් වෙන්න පුළුවන්. ඒකට කොච්චර මේ අධ්‍යයනය වැදගත් වෙනවා. ඇත්තටම ඒකදී අපි කතා කරනකොට අපේ සිලබස් එක ගැන කතා කරනවා. මොකද විෂය නිර්දේශය ගැන අදින් අපි වඩාත් සැලකිලිමත් වෙන්නේ අපි කොච්චර දේවල් කිව්වත් තමන්ගේ දරුවාට ලැබෙන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳවයි අම්ම කෙනෙක් විදිහට මමත් සැලකිලිමත් වෙන්නේ. ඒකෝට ඇත්තටම අර අපි ප්‍රකාශ කර පරිදි ඕනතරම් මාධ්‍ය සම්බන්ධයෙන් තියෙනවා දෙවෙනිකුට උපාධි ඩිප්ලෝමා සර්ටිෆිකේට්. නමුත් අපි මේ සිලබස් එකක් පිළිබඳව සැලකිලිමත් වෙනකොට මේ පිළිබඳව දැනට තියෙන ඒ කරිකියුලම් මොනවද, විෂය නිර්දේශයන් මොනවද, ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හිදස මොකක්ද, ඉන්ඩස්ට්‍රි එකෙන් ඉල්ලන්නේ මොකක්ද, සහ දරුවෝ ඉල්ලන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි කියන ප්‍රී රිසර්ච් එකක් කරනවා කියනවා. ඒ කියන්නේ අපි හඳුන්වලා දෙන්න කලින් අපි ඒ පිළිබඳව පරීක්ෂණ මට්ටමේ මේ හැම කට්ටියගෙන්ම විමසලා තමයි මේ සිලබස් එකක් අපි හඳුන්වලා දිය යුතු වන්නේ වෙනවා. ඒකට ඒකේ මුලපිරීමක් විදිහට තමයි මේ අපි සිලබස් එකක් අවුට්ලයින් කරනවා මේ අවුට්ලයින් එක කරනවා. එතකොට මේ සිලබස් එකේ විශේෂත්වය දක්වනවා මම. මොකද මේ විදිහට අපි පරීක්ෂණ කරලා ඒ අපි හඳුන්වපු විෂය නිර්දේශය අපි හයි ඉන්ඩස්ට්‍රි අපි ඔන්ටර්ප්‍රීනියර්ෂිප් එක පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රි එකට කොහොමද අපි එම්ප්ලොයබිලිටි එක පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි දරුවෙකුගේ ස්කිල් එක කොහොමද බේස් වෙන්නේ කියන එක කතා කරනවා. ඒ වගේම තමයි ඔන් හෑන්ඩ් ප්‍රැක්ටිස් එකක් කොහොමද ප්‍රැක්ටිකල් එකක් එයා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි ටෙක්නිකල් ස්කිල් එක කොහොමද ක්‍රියේටිව් ස්කිල් එකත් එක්ක ගලපන්නේ කියන කාරණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි මොනවා ඉගෙන ගත්තත් මෙයාට ඒතනක සමහර දරුවෝ ඉන්නවා දෙමෝපියෝ දන්නවා අපි උනත් දන්නවා දරුවෝ කැමති නැහැ මීඩියා කොච්චර කරත් මීඩියා ඉන්ඩස්ට්‍රි එකට යන්න. එයා කැමති ගෙදර ඉඳලා හරි යාගේ දෙයක් හරි කරන්න කැමති දරුවෝ ගොඩාක් ඉන්නවා අපි අතරෙත් ඉන්නවා. එතකොට ඒ වගේ දරුවෙකුටත් අපි මඟ පෙන්වීමක් කළ යුතු වෙනවා. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ අර නිකම්ම මීඩියා එකක් එකගෙන නැවතත් ගෙදර එනවා. එතකොට අර කොච්චර දෙන්න හැදුවත් අපේ අර ඩ්‍රීම්ස් එක මේ ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට ඒ කාරණාවත් සැලකිලිමත් අරගෙන අපි දරුවෝන්ට එයාට මේ මීඩියා ඉන්ඩස්ට්‍රි එකට පිවිසෙන්න කැමති නැත්නම් එයා හරි විදිහට කොහොමද සෝෂල් මීඩියා වලින් ඉපැයීමක් කරන්නේ, කොහොමද මිනිස්සුන්ට හරි විදිහට ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්න. අපි දන්නවා ඕනම කෙනෙක්ට ඔබ දන්නවා ශාස්ත්‍රීය කෙනෙක් විදිහට කොච්චර මයික් එක අතර ගත්ත මිනිස්සු දාලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකකම අපිට දෙන පළවෙනි කමෙන්ට් එක තමයි ඉගෙනගෙන නෑනේ මෙයා. එයාට හරි අධ්‍යාපනයක් නෑනේ. හරි කොච්චර ඒකයි මේ කියවන්නේ. එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ලැජ්ජ බයක් නෑනේ කියන වචන ඕන තරම් අපි අහනවා. එතකොට අපිට ඕන වෙලා තියෙන්නේ ලැජ්ජ බය නෙවෙයි අපි කියන්නේ වෘත්තීය භාවය තුළදී
දරුවෙක් බිහි කරනකොට එයා හරි විදිහට සෝෂල් මීඩියා කොහොමද හැන්ඩල් කරන්නේ? එයා හරි විදිහට කොහොමද ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙන්නේ? හරි විදිහට මේ සමාජයට දෙයක් දෙන්න කොහොමද? හරි විදිහට වෘත්තීයභාවයක් ඇතුළු ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව මූලික කරගෙන තමයි අපි ගොඩක් කරාට සිලබස් එක හදන්න ඕනේ. එතකොට ඒ කාරණා ටික ඒම් කරලා විශේෂයෙන්ම අපි ඉලක්ක කරලා තමයි මම කියන්නේ දෙමව්පියන්ට කියන්නේ මෙන්න මේ සිලබස් එකක් අපි හදලා තියෙන. එතකොට ඒක ඇතුළතදී අපිට ඕන වෙන්නේ අර දරුවා කියන කෙනාව අපිට අර වෘත්තියට දැන් අම්මලා තාත්තලා වුණත් දෙන්න පුළුවන්. නෑ ඔයාලට යන්න වෙන්නේ මේ ටීවී එකක වැඩ කරන්නේ රේඩියෝ එකක රෑත් වැඩ කරන්න වෙනවා මෙන්න මේ ප්‍රශ්න එන්න පුළුවන්. නෑ එහෙම නෙවෙයි අපිට ඕන වෙන්නේ මේ සිලබස් එක බලපුවම තේරෙයි දෙවෙනි කාර්තු අපි කියන දෙවෙනි ටික අපි ඩිප්ලෝමා එක හදලා දෙන එක MEQ ලෙවල් එක. ඒකෙදි විශේෂයෙන්ම දාන යොමු කරන්නේ ඩිජිටල් මීඩියා. ඒකට ඩිජිටල් මීඩියා කියන්නේ අද අපිට හර නොහැකිම දෙයක් අද වෙනකොට AI තාක්ෂණය virtual reality මේ සියලු දේවල් එක තමයි අපි යන්නේ. ඒකට ඒවා පිළිබඳව න්‍යායාත්මක විදිහට සහ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියනවා න්‍යායාත්මක සහ ප්‍රායෝගික කර්මෙත් එක්ක තමයි මේ සියලුම දේවල් එනයින් වෙලා. ඒ නිසා අර දෙමෝපියන්ට විශේෂයෙන් කියනවා මේ අර වෙන තමන්ගේ ඩ්‍රීම්ස් එක ඉෂ්ට කර ගැනීම උදෙසා වෙන දේවල් වගේ නෙවෙයි මේක බොහොම අර ඉන්ඩස්ට්‍රි එක වගේම න්‍යායාත්මක කර්ම වෘත්තීය භාවයක් ඇතුළේ තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණා. දැන් ඉතින් මේක හැදෙන්න නිසාම මේක මොකක්ද අපේ කෝසස් ටික කොහොමද මේ දරුවන් මේකට සම්බන්ධ වෙන්නේ කියලා. අර දැන් ડોક્ટર දයනාමත් කියන්නේ මොකක්ද සියලුම පාඨමාලාවල විෂය නිර්දේශන ප්‍රතිනිධි මේ විශ්වවිද්‍යාලයන්ට ශේෂ්ඨ ප්‍රවීණ එක්ක සාකච්ඡා කරනවා. මේ සිලබස් එක. මෙතනදී අපි පාසල් සිසුන් ලැබ්සාසික පාඨමාලාව ඔයගේ විෂයට අත්ලක් වෙන විදිහට අපි සිලබස් එක සාහිත්‍ය පාඨමාලාව. ඊට අමතරව ඩිප්ලෝමා පාඨමාලාව එතන එහාට ඉස්කෝල වලින් ඔක්ටෙට්ට ඒ වගේ අපි ඩිප්ලෝමා පාඨමාලාව සකස් කරලා තියෙනවා. ඊට අමතරව අපි කෙටි කාලීන පාඨමාලා news reading, program presentation, public speaking අපි මේ මාධ්‍යායතන තුල විතරක් නෙවෙයි වෙන වෘත්තියක් කරත් සිසුන්ට වැදගත් වෙන පාඨමාලා කෙටි කාලීන පාඨමාලාවත් අපි මේ මාධ්‍යායතන අංශය තුල සකස් කරලා තියෙනවා. අපි ඊටම කලින් මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අර තව කාරණයක් මම කියන්න ඕනේ මේ සිසුන්ට මෙතන ඇවිල්ලා අපි ඒකගෙන සිසුන්ට අපි සම්බන්ධීකරණයක් කරනවා. ඔහු යන්න කැමති පාරක් හෝ මාර්ගයක් යන්න කැමති නම් අපි එතන සම්බන්ධීකරණය කරනවා. ඒ වගේම වෙනත් ශිෂ්‍යයෙකුට ඔහු යන්න කැමති අපි ඒක සම්බන්ධීකරණය කරනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපෙන් ඉගෙනගෙන සහතික පත්‍රයක් හෝ පාඩම් ඩිප්ලෝමාවක් අරගෙන එතනින් එහා මේක අර ෆයිල් එකේ තව සහතික පත්‍රයක් වගේ තියාගන්න එක නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ වගේ ප්‍රායෝගිකව ඉගෙන ගන්න දරුවන් අපිත් හරි කැමතියි. මාධ්‍ය ශාස්ත්‍රය අපිත් එක්ක වැඩ කරන්න යනවා. ඒ කියන්නේ දැන් අපි දැකලා තියෙන සමහර අයට හොඳට කතා කරන්න පුළුවන්, වචන හසුරවන්න පුළුවන්, එක ස්ටයිල් වලින් කතා කරන්න පුළුවන්. හැබැයි ඒ කතා කරන එක ඇතුළේ අර්ථයක් නෑ. ඒ කියන්නේ ඔහුට හඬ පුහුණු කරලා තියෙනවා. හැබැයි ඔහුගේ දැනුම නෑ. අපි මෙන්න මේ දෙකම සංකල්පයෙන් වෙච්ච පරම්පරාවක් හදන්න ගන්න අපි උත්සාහ කරන්නේ. එතනදී එයාලට අවශ්‍ය වෙන පාර කියලා. උන්ට අවශ්‍ය වෙන සම්බන්ධීකරණ කරලා දෙන්න අපි සැලසුම් කළා තියෙනවා. ඒ කියන්නේ මේ අපි කැමති නෑ මේ පාඨමාලාව හදාලා වෙනම ශාස්ත්‍රයක් ගිහිලා කෙනෙක් වැඩ කරනවට අපි කැමතියි. මොකද අපි කැමති මේ ශාස්ත්‍රයේ මේ කියපු අපි කලින් කියපු ගැටලු ටික නිරාකරණය වෙන්නේ මේ ශාස්ත්‍රය හරියට ඉගෙන ගත්ත අය මේ ශාස්ත්‍රයට ආවොත්. ඉතින් අන්න ඒ පරමාර්ථයෙන් තමයි අපි මේ සියල්ල සැලසුම් කළා තියෙන්නේ. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි ෆස්ට් ස්ටෙප් එක විදිහට මේ සාහිත්‍ය පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා කරනවා. ඒ පාඨමාලාවල විෂය නිර්දේශත් අපි මේ වෙනකොට ප්‍රතිගහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව එක සාකච්ඡා කරගෙන යනවා. ඔවුන්ට පේපර් තුළ අනුමත විදියට මේව සකස් කළා. ඒ ෆෝර්මල් පාඨමාලා මේ කැම්පස් එකට ගන්නවා. ඒ වගේම අපි ඉදිරියේදී මාධ්‍ය සම්බන්ධ උපාධාරීන් මෙයාට ඉදිරි කරන්න අපි සැලසුමක් තියෙනවා.
මම ඊළඟට අහන ප්‍රශ්නෙකට කලින් ඉතින් නිසා දැන් මේක ප්‍රමිතියක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක හැබැයි පැහැදිලිව ඔබට කිව යුතුයි මේ අප නිර්මාණය කරන්නේ හුදෙක් කර මාධ්‍ය ක්ෂේත්‍රය සඳහාම යන රැකියාවන් කියන එකම නෙවෙයි මේ තියෙන්නේ අපි වෘත්තීය භාවයෙන් යුතු ඔබට අර වෘත්තීය මාධ්‍යවේදියෙකු වීමේ අවශ්‍යතාවය තිබෙනවා නම් එහෙම නැත්නම් මාධ්‍යකරණය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් ඔස්සේ නිවැරදි මාර්ගෝපදේශයක් ලබා ගැනීමට අවශ්‍ය ඒ සඳහා අවශ්‍ය කරන දැනුමයි මේ අපි ඔබට ලබා දෙන්නේ ඒ සඳහා හරිම තැන Dream of Arts බව අපි ඔබට නැවත වරක් මතක් කරනවා. ඉතින් අද දවසේදී මාධ්‍ය අධ්‍යනාංශය වෙනුවෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි ආචාර්යවරුන් දෙපළක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නයනාසිරිදිල මහත්මිය බොහොම ස්තුතියි ඔබට කාලය අප වෙනුවෙන් ලබා දුන්නාට. ඒ වගේම තමයි Dream of Arts මාධ්‍ය අධ්‍යනාංශය ප්‍රධානී වගේම මෙහෙම කරුණාකර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මුල්පාරිසුදු මහත්මයාත් අපි බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔවුන් දෙපළ වගේම තවත් මේ මාධ්‍යකරණය ඔස්සේ ඔබට දැනුම ලබා ගන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයක් එක්ක අනාගතයේදී වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙවි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉක්මනින්ම අප හා සම්බන්ධ වෙන ලෙස මේ ඔබේ සීන සදා කරන Dream of Arts. Dream of Arts Campus. Dreams into reality.